මෙම වාඩිගල ප්‍රදේශයේදී අද අලුයම 12:45ට පමණ මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ ගැහිමි කාන්තාව වැසිකිලි යාම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවස තුළට කඩා වැදී ඇති බවයි. පසුව නිවසෙහි වූ කාමරයක සිටි යුවළකට තියුණු ආයුධ වලින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කර තිබෙනවා. එහිදී ඝාතනය වූ පුද්ගලයාගේ හිස කඳෙන් දෙන්වන ලෙස පහර දී ඇති බවද පොලිසිය පැවසුවා. ඝාතනය වූ 28 හැවිරිදි පුද්ගලයා පසිඳු හේෂාන් නැමැත්තෙක් වන අතර ඝාතනය වූ ඔහුගේ අනියම් බිරිය බවට පැවසි කාන්තාව 28 හැවිරිදි ඉමේෂා මදුෂානි නම් අයෙක්. මේගේ පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් බවට වාර්තා වනවා. ඝාතනය වූ පුද්ගලයා පෙරේදා දිනේදී පොලිසිය විසින් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන ඊයේ දිනේදී නිදහස්ව පැමිණ තිබෙනවා. එමෙන්ම ඔහුව මීට පෙරද ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු බරපතල තුවාල ලබා දිවි බේරාගෙන ඇති බව පොලිසිය පැවසුවා. මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඔහුගේ හොඳම මිතුරා විසින් බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ. සැකකරු පොලිසියට පැමිණ බහර වී ඇති බවයි වාර්තා වන්නේ.